හරි මම අධ්‍යාපනික පෝපස් එකකින් මේ යම්සි මේ ලිනුගු මල්ලිගේ channel එකේ තියෙන වීඩියෝ එකක් දාන්න තීරණය කරා. මොකද මේකේ උගන්වන කරුණු වැරදියට තමයි උගන්වන්නේ. මම මේ කරන්නේ කාටවත් අපහාසයක් උපහාසයක් කරන්න නෙමෙයි. මේ කරුණු වැරදියට තමයි උගන්වලා තියෙන්නේ. ඒක මම එඩියුකේෂනලි මේක රිවිව් එකක් තමයි කරන්නේ. එතකොට මේක එඩියුකේෂන් පර්පස් තමයි මම කරන්නේ. මම මේ එයා කෝස් එකක් ෆ්‍රී දාලා තියෙනවා කියන නිසා මම එකපාරට තැන් දෙක තුනකට නිකන් එහෙම ෆෝවර්ඩ් කරා. ඒ බලපු හැම තැනක්ම වැරදියට තමයි උගන්වන්නේ. එතකොට මම මේකේ පොයින්ට්ස් කීපයක් මම අරන් මේ කරන්නම්. මම දැනට එකක් දාන්නම්. ඊළඟට ඔය ඊළඟට එයා උගන්වනවා ඩෙට් ඉක්විටි රේෂියෝ එක එකත් වැරදීමක් තියෙනවා ඒකෙත්. මම එකත් පැහැදිලි කරන්නම් පසුව. මම මේකේ මුලින්ම මේ බුක් වැලියු එකයි මේක මොකද්ද මෙයා කරන වැරද්ද කියන එක මම කතා කරනවා. මේ මං හිතන්නේ මල්ලි A level කරපු කෙනෙක්. ඉතින් එයාගේ A level දැනුමෙන් තමයි මේ උගන්වන්නේ. හැබැයි ඒ දැනුම සමාජලාට ප්‍රමාණවත් මදි කොටස් වෙනද පෙළේ ආයෝජනය කරන අපි බලමු. book value share. book value share කියන්නේ total equity වලින් shares outstanding ගන්න. මේ book value එක කියන්නේ net asset value කියන book value. අන්න එයා කියන book value එක කියන්නේ මේ net asset value එකම තමයි. එතනින් ඉවරයි. ඒක ඉගෙනුවාම ඔක්කොම දාන්නවා. කියන්නේ පොත් වගේ කියන්නේ net asset value. net කියන්නේ සුද්ධ කියන එක. net profit සුද්ධ ලාභය net asset සුද්ධ වත්කම් සුද්ධ එයා කියන book value එක කියන්නේ net asset value එකම තමයි කියලා. ඒක එහෙමද? කමේ හිමිකම් සුද්ධ වත්කම් ගන්න. සුද්ධ වත්කම් කිව්වත් එකයි හිමිකම් කිව්වත් එකයි. සුද්ධ කියන්නේ අපිට අපේ සුද්ධ කියන්නේ අඩු වුණා. ඔක්කොම අනිත් දේවල් අයින් කරපු කියන එක අඩු කරාම අගේ සුද්ධ කියන්නේ සුද්ධ වත්කම් කියන්නේ හිමිකම්. book value වශයෙන් ගන්න total equity වලින් total outstanding shares ගන්න විතරයි. මේවා සරලම දේවල් මේවා වගේ ඕන කියලා දන්නවා. මේවා මම හිතලා ලොකු දේවල් ගන්න ඕනේ නැහැ. හරිද ලොකෝට උගන්නන්න ඕනේ නෑලු. book value එක කියන්නේ සමානයිලු net asset value එකට. මොකද්ද මෙතන තියෙන වැරද්ද? book value ළමයි net asset value එකට සමාන වෙන්නේ නැහැ. හරිද? ඒක හැම විටම සමාන වෙන්නේ නැහැ. book value එක කියන්නේ පොත් අගයට. net asset value එක කියන්නේ ශුද්ධ වත්කම් වල අගයට. book value එක කියලා කියන්නේ දැන් ඔයා මැෂින් එකක් ගත්තොත් ඒක ඒ රෙකෝඩ් කරන ගත් මිල. නැත්තම් බිල්ඩින් එකක් නම් ඒ බිල්ඩින් එක හදපු දවසේ ඒ රෙකෝඩ් කරන මිල තමයි book value එක කියන්නේ. දැන් උදාහරණයක් විදියට මැෂින් එක ගන්නවා රුපියල් ලක්ෂයකට. ඒක ගන්නේ 20යි 20. ඒක ලක්ෂයකට අරගෙන ඒක 20යි 20 රෙකෝඩ් කරනවා. එතකොට net asset value එක කොහොමද මේකෙන් වෙනස් වෙන්නේ? දැන් 20යි 22 වර්ෂයේ රිවැලුවේෂන් එකක් කරොත් කම්පැනිගේ රිවැලුවේෂන් කරනවා සාමාන්‍යයෙන් අවුරුදු කීපයකට. එතකොට ඒ රිවැලුවේෂන් කරාට පස්සේ ඒකට book value කියලා කියන්නේ අපි. ඒතර අන්න ඒකට තමයි අපි මේ net asset value කියන එක එන්නේ. එතකොට book value එකයි net asset value එකයි අතර differences තියෙනවා. එතකොට මේ differences වලට ප්‍රධානම හේතුවක් තමයි revaluation කියන්නේ. දැන් කවුරු හරි කෙනෙක් කියනවා නම් මේ book value සමානයි net asset value කියලා ඒක වැරදි. ඒක සම්පූර්ණයෙන් වැරදි. දැන් මොකද්ද මේකේ තියෙන වැදගත්කම කොටස් වලට බල කරන කෙනෙක්ට? මේකේ තියෙන වැදගත්කම තමයි සමහර කම්පැනි. දැන් ඔයා බැලුවොත් එහෙම ඔය රේණුකා හෝල්ඩින්ග්ස් කියන කම්පැනි එහෙම ඒගොල්ලෝ book value එක revalue කරලා ලොකු net asset value එකක් දානවා. ඒ කියන්නේ දැන් ඔයා හිතන්නකෝ දැනට තියෙන building machinery වෙන්න පුළුවන්. ඒක මම ඉස්සර financial වල දැකලා තියෙනවා මම උගන්වලත් තියෙනවා. book value එක revalue කරලා ඒගොල්ලෝ net asset value එක වැඩි කරලා පෙන්නනවා. හැබැයි ඒ වැඩි වුණ net asset value එක ඇත්තටම එන්නේ profits වලින් නෙමෙයි සමහරලාට. හරි? මේ පරණ financial වල එකක් මම කියන්නේ ඔය ගොඩක් ඉස්සර වෙච්ච ඒවා. මම අපි උගන්වලා තියෙනවා. ඒක ළඟදී නම් මම බලලා නැහැ. එතකොට වෙන්නේ ගැටලුව ළමයි ඒවා එන්නේ ඇත්තට company profits හදපුවගෙන නෙමෙයි. අර book value එක revalue කරලා ලොකු net asset value. එතකොට profits වලින් නෙමෙයි නම් ඉන්නේ අපිට එකකින් වැඩක් නැහැ. ඒක සමහර විට කෙනෙක්ට පුළුවන් මම මේ කම්පැනියට කියන්නේ කෙනෙක්ට පුළුවන් book value එක value කෙනෙක් ගෙන්නලා Tamanට ඕන විදිහට revaluation කරලා ලොකු net asset value එකක් දාලා ඒක promote කරලා ඒ share එක ඉහළට ගෙනියන්න. එතකොට book value එක කවදාවත් net asset value එකට සමාන වෙන අවස්ථාව වෙන්න පුළුවන්. හැබැයි ඒක එහෙම පිටින්ම සමානයි කියලා ඉගැන්වීම සම්පූර්ණ නිකන් අර ඒක නිකන් අර සබ්ජෙක්ට් එක මම හිතන්නේ බාල කිරීමක්. මොකද ඒක නිකන් අර ඒ කියන්නේ ඒක උසස් පෙළ ළමයිගේ දැනුමට ඒක සමාන වෙන්න පුළුවන්. හැබැයි ඒක මං හිතන්නේ ප්‍රමාණවත් ප්‍රමිතියක් නෙමෙයි. කොටස් වලද බල වගේ දෙයක් උගන්වන්න. මොකද සල්ලිත් එක්ක සෙල්ලම් කරන්නේ නැහැ නේ අපි.
අපි දෙයක් හරියට ඉගෙන ගන්න ඕනේ සල්ලිත් එක්ක සෙල්ලම් කරන්නේ නැහැ. ඉතින් මම ඒක නිසා මේක මේවා කරේ මේක এডুকেෂන් පර්පස් රිවිව් එකක් මිසක් කාටවත් අපහාසයක් උපාසයක් කරන්නේ මේ කාරණාවේ වැරද්දක් වෙච්ච හින්දා තමයි දැන් මම ඊළඟට දාන්නම් මෙයාගේ මේ දාලා තියෙන කෝසස් වල තියෙන ඉතුරු වැරදි.